හතර පස් දෙනෙක් මෙහෙම පොලිමේ ඉන්නවා මියගිය ඥාතියගේ නම කියනවා මියගිය තැනත්තාගේ හිතවතෙක් හරි ඥාතියෙක් හරි අම්මා හරි තාත්තා හරි ඇවිල්ලා සහතිකේ ගන්නවා උපාධි ප්‍රදානෝත්සවයක වගේ රැස්වීමක් ලෑස්ති කරලා මරණ සහතික දෙන වැඩක් දැක්කා අපුලයි වමනයන්ඩ ආවා ඒ තරම් කැතයි මොකුන්ද මේ මට තේරෙන්නේ මේ වගේ අසිෂ්ට මිනිස්සු මේ අපි අතර ඉන්නවද මොලයක් කියලා කඳුලක් නැද්ද මොකද්ද මේ කරන්නේ ඔය මිනිස්සුන්ව පිළිකුලෙන් යුතුව වෙලා දකින්න ඕනේ කතා කරන්න එපා පාර දැක්කත් ප්‍රතික්ෂේප කරපල්ලා ඒ තරම් අසික්කිතයි දෙවනි කතාව මම දැක්කා අන්ධ වෙච්ච හස්තිරාජයේ ගිනි තියලා මරලා දාලා මං ඒක දැක්කට පස්සේ මට හිතුනේ අපිට මේ වුණා නෙවෙයි අපි කොච්චර කැත මිනිස්සුද ඔයක කළා තියෙන අපි නොවුනට අපි නියෝජනය කරන මිනිස්සු අපි නියෝජනය කරන සමාජය තමයි අපි නියෝජනය කරන සමාජයේ කොටස් තමයි වැඩේ කරලා තියෙන්නේ අහිංසක තිරිසන් සතෙක්ට සංසාර දෙයක් දන්නේ නැති අපිට තරම් බුද්ධියක් නැති අසරණ අන්ධ සතෙක්ට ගිනි තියලා මරලා දාලා ඔය මිනිසුන්ටත් එහෙම කරන්න ඕනේ ඒ තරම් කැත මනුස්සකමට නිග්‍රහ කරන මනුස්සකම අවමාන කරන තිරිසන්නු මට තේරෙන්නේ එතෙන් හට වචන ඇයි මේ සමාජයේ කැත මම ප්‍රශ්න කරන්නේ මෙච්චර කුහක මෙච්චර කැත නින්දිත පාහර මිනිස්සුද අපිත් එක්ක ඉන්නේ ඇයි එහෙම ඊට පස්සේ මම දැක්කා තමන්ගේ වෙළඳ සැල ඉස්සරහ නවත්තලා තියෙන නිදිමත නිසා වාහනේ නවත්තගෙන හිටපු රියදුරෙකුට එපා එපා කියලා වඳිද්දි දිගින් දිගටම මම හිතන්නේ තාත්තයි පුතයි දෙකෝද පහර වෙනවා පොළු වලින් ලේ පෙරාගෙන මේ මනුස්සය ජීවිතය අයදිනවා මොකද්ද මේ සමාජය අපි දැක්කා මේ සමාජයේම කොටස් තමන්ට වේල කන්න නැතත් අනිකාගේ දුක දැනිලා අපි දැක්ක සමහර හාල් උරවල හාල් හුණ්ඩුව තියෙනවා ඒ කියන්නේ ගෙදර කන්න තියාගත්තු බත් ටික හාල් ටික දුන්න මිනිස්සු මේ සමාජයේ ඉන්නවා ඒ වගේම තමන්ගේ ජීවිතේ පරදුවට තියලා තවත් මිනිහෙක් ගම් අතුට පැනලා බේරගන්න පුළුවන් මිනිස්සු මේ සමාජයේ ඉන්නවා නාවික හමුදාවේ ගුවන් හමුදාවේ සිවිල් සමාජයේ අපි එහෙම කොටස් දැක්කා ඒ සමාජයට ඒ මිනිස්සුන්ට මේ කාලකන්ණි කරන්නේ විලි ලැජ්ජාවක් තමන්ගේ ව්‍යාපාරේ මොන මගුලක්ද ගෙවල් පිටින් ගලවගෙන ගියේ ඇයි මේ ධර්මතාවයේ තේරුම් ගන්න බැරි මේ මිනිස්සුන්ට මට තේරෙන්නේ නැහැ ඒ මුන්ට තේරෙන්නේ නැත්තේ කියලා මිනිස්සු හම්බ කළා ගුලි ගහලා ටොන් ගණන් එකතු කළා ධනය එකතු කරපු ධනය එක තප්පරෙන් හොදගෙන ගියා ඇයි මේ සරල දේ තේරුම් ගන්න බැරි මේ මිනිස්සුන්ට මේ අපතහින්ට ඇයි මේ සරල දේ තේරුම් ගන්න මට තේරෙන්නේ නැහැ මුන්ට ක්‍රියාත්මක කරන්න ඕනේ මොන නීතියද කියලා හරිම කැතයි නින්දිතයි අපුලයි ශ්‍රී ලංකා පොලිසිය වගකීමක් තියෙනවා සමාජ මාධ්‍ය පෙන්නනවා බොහෝ දේවල් මේ සමාජයේ ශිෂ්ට කරගන්න ඔබට වගකීමක් තියෙනවා මේ පාපතරයන්ට මේ පව්කාරයින්ට නිදහසේ නම් ඉන්න දෙන්න එපා මම සමාජයෙන් ඉල්ලීමක් කරනවා මුංග කොන් කරන්න බ්‍රහ්ම දණ්ඩරේ මුන්ට පනවන්න ඕනේ මුං එක කවුරුත් කතා කරන්න එපා කිසිම කෙනෙක් මොහුන් එක කතා කරන්න එපා කඩෙන් බඩුවක් ගන්න එපා බ්ලැක් ලිස්ට් කරන්න ලයිෆ් ටයිම් බ්ලැක් ලිස්ට් කරන්න එහෙම වුණොත් අපිට මේ සමාජය හදාගන්න පුළුවන් ඉන් එහාට අපිට මේ සමාජය හදාගන්න බෑ මනුස්සකම රැකෙනකල් මේ සමාජය මේ විදිහට තියෙයි හැබැයි මේ විදිහට අසිෂ්ට අවමන් කරන මනුස්සකමට අහොමන් කරන ග්‍රහ කරන නීචයෝ පාදඩයෝ පාහරයෝ මේ සමාජයෙන් අතුගාලම දාන්න ඒ වගකීම අපි ගමු මේ සමාජය ශිෂ්ට වුණොත් අනාගතයේ මෙරට දවසක තැනකට යයි මේ සමාජයේ මේ විදිහේ තිරිසන්නුන්ට එහා ගිය මිනිස්සු වගේ උන් කකුල් හතරේ උන් මේකේ ජීවත් වුණොත් ඇත්තටම කියන්නේ මේකේ ජීවත් වෙන්න එපා වෙනටක් හොයාගෙන ඵලයල්ලා දේශපාලන අධිකාරිය නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ගේ මේ කැත හිතෙයි ප්‍රශ්නේ තියෙන්නේ අලුත් සමාජයක් අපි හදමු මිනිස්කම ප්‍රදාරි කරගෙන මිනිස්කම ආරක්ෂා කරන ලස්සන රටක් අපි හදමු ඒකට අපි එකතු වෙලා යමු ඒක සමාජ මාධ්‍යෙන් අපිට දෙයක් කරන්න පුළුවන් කියලා මේ වෙද්දි පෙන්නලා තියෙනවා ඒක නිසා අපි මේ සමාජය උසස් වඩා යහපත් කරගන්න පුළුවන් තත්ත්වයකට මේකට ඇදගෙන යන් නරුම වාදය පරාදය කරමු ඔබ සියලු දෙනාටම ජය වේවා